හායි ඔයාලා හැමෝටම කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා තම්මිල් එක දැක්කම දන්නවා මොකද්ද බ්ලොග් එක කියලා. අපේ සුදු පුතාගේ බර්ත්ඩේ බ්ලොග් එක තමයි මේ අරගෙන එන්නේ. ඉතින් අපි මුලින්ම ආව අයියාගේ කොණ්ඩේ කපා ගන්න. දැන් ඉන්න මිනිස්සෙක් වගේ කොණ්ඩේ කපලා අයියා. Hai. Api dah ini kamu. කොහමද? Hai යාළුවනේ කියන්නේ. Hai යාළුවනේ කොහොමද? Hai යාළුවනේ කොහොමද? අද අපි අරගෙන එන්නේ අපේ සුදු පුතාගේ බර්ත්ඩේ vlog එක. උඩුත් අරගත්තනේ. ඔයාගේ බර්ත්ඩේ එකට මොකද කරන්නේ? ඈ? මේ vlog එකෙන් අරන් එන්නේ අපේ සුදු පුතාගේ බර්ත්ඩේ එකට අපි මොනවද කරේ කියලා. නේද? නේ. අපි බර්ත්ඩේ එකට කලින් ෆොටෝ ෂූට් එකක් කරනවා. ඉතින් ඒකේ වැඩ වගේකට දැන් එළියට ආවා. එහෙමම අපි හෙට යනවා. හෙට නෙමෙයි. අපි එහෙමම දැන් යනවා කේක් එක ගන්න බබාගේ බර්ත්ඩේ කේක් එක. ඉතින් යාට දැන් අවුරුදු 2කුත් වෙන්න එනවා. ලොකු බබෙක්. ඉතින් අපි මෙයා අයියාගේ කොණ්ඩේ කපාගෙන තව බඩු වගේක් ගන්න. දැන් අපි යනවා කේක් එක ගේන්න නේ. Yes. හෙට අපේ බර්ත්ඩේ ෆොටෝ ෂූට් එක තියෙනවා. වෙලාස නිදාගන්න කොයිද? ඉතින් අපි පොඩි සර්ප්‍රයිස් එකක් කරන්න යන්නේ. අරයට තේරෙන්නේ නැහැ. අපි රැට සරසනවා ගෙදර ඔක්කොම. එයාට පොඩි gift එකක් ගත්තා යාසම. ඉතින් ඒකත් අපි උදේට ලස්සනට හදලා කරලා තියෙනවා. එයා උදේ නැගිට්ටට පස්සේ ඉතින් නැගිටලා බලයි. එයා සතුටුයි ගොඩක්. ඉතින් අපි මුලින්ම කේක් එක අරන් ඇවිල්ලා ඊට පස්සේ ඉතුරු වැඩ ටිකෙන් හම්බෙමු. අපේ සුදු පුතාගේ වහනේ සුදු පුතාගේ බර්ත්ඩේ gift එක අපි දැන් හදන්න තමයි යන්නේ. යා නිදි. එයා නැගිටින කලින් අපි දෙන්න සෙට් කරන් තමයි හදන්නේ. Hi good morning. අපි ඊයේ කේක් එක අරගෙන ඉති රෑ වුණා. ඉතින් එහෙම ඔෂයක් දාලා නිදාගත්තා. ඊට පස්සේ දැන් උදේ නැගිටලා තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්නෙ. ඩෙකොරේට් කරන්න තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම එයාට ගත්ත gift එක ලෑස්ති කරලා ඉමු. ඔයාලට පෙන්නන්න සුදු පුතාගේ ආසම gift එක. වාහන වලට ගොඩක් කැමති. ඒ හින්දා අපි හිතුවා යාට හොඳ වාහනයක් අරන් දෙන්නම් කියලා. වාහනේ නවතම තත්ත්වය. කොහොමද අම්මා? අමාරුද සෙට් කරන්න? අලුතෙන් වාහනයක් ගත්තා වෙලෙ සීමා තියෙනවා. අන්නෙත් නෑ අහනද. නියමයි. හොඳයි නේ හයියත් හොඳට තියනවා නේ. ඉතින් මාන්සිලා වැඩ කරන ඉන්න අමාරුවෙන් කේක් හැදුවා. කේක් හදලා තේ හැදුවා. අපේ වණ්ඩියේ රෝද ටික නම් දැන් හරි සුක්කානමයි කරනවා. කොල්ලනම් ගොඩ සතුටුයි මේක දැක්කම නේද? අපේ වණ්ඩියේ ගොඩක් දුරට වැඩ ටික ඉවරයි. ගෙවල් හැඩි වෙලා තියෙන ගණන් ගන්න එපා. වාහනේ හදලා තියෙන්නේ දැන්. ඒක මාරුවානේ. ලයිට්ස් දැම්මා. දැන් ඉතින් මේක හදලා ඉවරයි. හොඳට යනවා. දැන් ඉතින් පද්ද කරන්න එපා නේ හැරෙයි.
දැන් තියෙන්නේ ඉතුරු ටික කරන්න. මේ තියෙන්නේ අපි මෙදා පාරේ ඩයිනෝසර් තීම් එකට තමයි කරන්නේ. තාත්තා විම පෙරලීගෙන පුතාගේ කඩේකරේට් කරා. අපි දෙන්න ගොඩක් ආසාවෙන් තමයි සිදු පුතා වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් එයාගේ චූටි මූණේ ලස්සන හිනාවක් දකින්න. ඉතින් එයා හරිම කැමති වාහනවලට. මේ සැරේ අපි ටීම් එක විදියට තෝරගත්තේ ඩයිනෝසර්. මොකද එයා ගොඩක් කැමති. ඉතින් ඒ නිසා අපි හිතුවා එයා ආස දෙයක් දෙන එක හොඳයි කියලා. ඉතින් බලන්නකෝ එයා නැගිටලා ආවම එයාගේ රියැක්ෂන් එක එයා හරි සතුටු වෙනවා. ඊට පස්සේ ඉතින් එයා ටිකක් වේලාසන එදා නැගිට්ටා. ඒ වුණාට ගොඩක් දුරට අපි වැඩ ටික ඉවර වෙලා තිබ්බේ. ඉතින් එයාටත් හරිම සතුටුයි ඒක දැකලා. පුතා නැගිටලා අඬාගෙන ආවේ ඒක දැකලා. ඩයු ඉන්නවද? වව් ලස්සනයිද? ලස්සනයිද? පුතත් ඉන්න. ඉතින් ඉතුරු ටික යත් එක තමයි කරගන්න වෙන්නේ. බෝල තියෙනවනේ. ෂෝයිද ලස්සනයිද? අපි චූචු. මේ තියෙන ළමයි අපේ ෆයිනල් ලුක් එක. ඉතින් අපි මේ විදිහට තමයි ඩෙකොරේට් කරේ. එයාගේ වහනෙත් තිබ්බා. මේ වෙද්දි මම යාව වොෂයක් දාලා එයාගේ ලස්සන ඇඳුම අඳිනවා. ඉතින් මේ යාට පෙන්වන්න කලින් අපි බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා වහනේ දැක්කම. බර්ත්ඩේ කුමාරෙක් වගේ. ලස්සනනේ. බර්ත්ඩේ එක හැදුවනේ ලස්සනයිනේ. වාව්. බලන්න මේක ඇතර බලන්න. අරේක මේක බලන්න එහාට කරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. මොකද්ද ලයිට් දාලා අද බලන්න. රෙද්ද එහාට කරන්න. රෙද්ද එහාට කරන්න. මොකක්ද අදලා බලන්න. මොකද්ද? ෂෝයිද? නගින්න. අන්න අරින්න දොර. මට තියෙන මේක කෆෙලා තියෙන්නේ. අල්ලගන්න හැන්ඩල් එක. හැන්ඩල් එක ගන්න. ඕ. ජොයිද? යායිනා. මේකෙන් අල්ලන්න පුතේ. හැන්ඩල් එක. හැන්ඩල් එක. මෙහෙම අල්ලන්න. තාත්තික වගේ ඔව්. තාත්තගේ කොහොමද කරපන්? සතුටු. දැක්ක නේද යාගේ පුංචි මූණි තිබිච්ච සතුට. ඉතින් දැන් තමයි ලොකුම වැඩේ තියෙන්නේ. ඉතින් ඔන්න ෆොටෝග්‍රැෆර් ආවා. ඉතින් ඔන්න බලන්නකෝ යාගේ පෝසස් ටික. වගේ යාළුවන්ට දාන්න බෑනේ. ඔව්. හායි යාළුවනේ කියලා. ඔන්න ඉනාලි ලස්සන දාන්න. මාම කියන්න. කප්. මාම දිහා බලන්න. නෑ. මාම දිහා බලන්න ලස්සන. ඉනා වෙන්නකෝ. චූටි බලන්න. කො මාමිගේ දෝ ලස්සන නාද? ලත්තනි නාදන්න. කො හිනාලි ලස්සන. මාම ඕන මේ මාමි දිහා බලන්න. මාමි මෙතන. කුචි මේක මූණ මෙන්නන්න. ඔන්න. ආයි.
මේ එහෙම අපි මෙහෙම අනේ අතික දික් කරන්නේ මාමිට පේනවනේ මෙයාගේ කෝලන් ටික. ඉතින් අපි කියන විදියට මෙයා ඉන්නවා. ඉතින් මේ ෆොටෝග්‍රැෆර් අයියත් හරිම උනන්දුවෙන් එයාගේ ෆොටෝස් ටික ගන්නවා. සමහර විට ඔයාලා Facebook එකෙත් දැකලා ඇති අසංකරුවන් ෆොටෝග්‍රැෆි කියලා ඉන්නවා. ඉතින් එයා ගොඩක් බබාලාගේ එහෙම ලස්සන ෆොටෝ ෂූට් කරනවා. ඒ වගේම අනිත් අයගේ ෆොටෝ ෂූට් උත් කරනවා. එයා ගොඩක් බබාලත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි. ඒ හින්දා ඉතින් වැඩෙත් ලේසි. ඇත්තටම ලස්සනට ෆොටෝස් ටික කරලා තිබ්බා. මම අපේ Facebook page වල Instagram අප්ලෝඩ් කරලා තිබ්බා. ඉතින් ඔයාලා සමහර අය දකින්න ඇති. ඉතින් අපි ලස්සන වැඩක් කරා. අපි අද දවසේ තව ෆොටෝ ෂූට් දෙකක් කරන්න දාන් තිබ්බා. ඉතින් ඒ දවස්වල මෙහෙට ටයිෆු එකක් ආවා. ඒ කියන්නේ සොලි සුළඟක්. ඒ හින්දා ඉතින් අපිට කල් දාන්න වුණා. තාම මේ ෆොටෝ ෂූට් දෙක කරේ නැහැ. මම හිතුවා තවත් මේ vlog එකට කල් යන හින්දා ඔයාලට මේ vlog එක අරන් එනවා. ඊට පස්සේ ඒ ෆොටෝ ෂූට් දෙක වෙන විදිය ඔයාලට අරන් එන්නම්. ඒක ලස්සටම කරන ෆොටෝ ෂූට් දෙකක්. ඉතින් මම ඒක ඉස්සරහට වෙනම vlog එකකින් ඔයාලට අරගෙන එන්නම්. දැනට ඉතින් මේ බර්ත්ඩේ vlog එක බලන්න. ඉතින් අපේ ලස්සන ෆොටෝ ෂූට් එක දැන් කරලා ඉවරයි. ඉතින් ඔන්න අද දවසේ වැඩ කටයුතු ටික ඔන්න ඉවර කරා අපි. ඒ වගේම සුදු පුතාගේ බර්ත්ඩේ කේක් එකත් හරිම ලස්සනයි. ඒ තීම් එකටම හදලා තිබ්බා. ඒ වගේම කේක් එකත් හරිම රසයි. ඉතින් අපි අඳුරන අක්කා කෙනෙක්ට කියලා හදාගත්තේ කේක් එක රසටම තිබ්බා. අපි මේ ඩෙකරේට් කරපු හැම එකක්ම ගත්තේ ෂේන් එකෙන් මේස රෙද්ද පවා. ඉතින් මේ හැමදේම ෂේන් එකේ තියෙන හින්දා ගොඩක් ලේසි වුණා. ඉතින් ඒකෙන් අරගෙන මේ වැඩේ ලස්සනට අපිට කරන්න පුළුවන් වුණා. ඉතින් අපේ සුදු පුතත් ගොඩාක් සතුටු වුණා. ඒ වගේම ඉතින් අපිට සතුටුයි. එයා සතුටු වෙනවා දැකලා. මෙදා පාරත් අපේ සුදු පුතාට ලස්සන මතකයන් ගොඩක් එකතු වුණා බර්ත්ඩේ එකට. කාලයත් එක්ක හරිම ඉක්මනින් අපේ සුදු පුතා ලොකු වෙලා. ඉතින් එයාට අවුරුදු 2කුත් සම්පූර්ණ වුණා. ඉතින් අපි කොච්චර පොඩියට ඉන්න කිව්වත් එහෙම ඉන්න බෑනේ. ඉතින් දවසින් දවස එයා හරි ඉක්මනට ලොකු වෙලා අපි දෙන්නට ඕනේ
එයාගේ ජීවිතේ ලොකු වෙනවත් එක්ක හරිම ලස්සන මතකයන් ගොඩාක් එකතු කරන්න. එයා දවසක ලොකු වුණාම එයාට බලන්න එයාගේ ජීවිතේ ලස්සන දේවල් දියේයි අපි ගාව. මේ අපි බබාගේ බර්ත්ඩේ ෂූට් එක කරලා දවස් කීපයකට පස්සේ අපි හිතුවා මෙදා පාර එයාගේ බර්ත්ඩේ එකට ගෙදරට හාන්දුරුවෝ වඩම්මලා දානයක් දෙන්න ඕනි කියලා. ඉතින් අපි හිතුවා ඒක හොඳයි කියලා එයාගේ උපන්දිනේට එයාට ආශිර්වාද කරන එක. අපි මේ වගේ රටක ඉද්දි අපිට මේ දේවල් කරන්න තියෙන කාලය හරිම අඩුයි. නමුත් ඉතින් අපි වෙලාවක් හදාගෙන මේ දේවල් වලටත් යොමු වෙන්න ඕනේ. ඒ හින්දා ඉතින් අපේ බබත් හරි කැමති පන්සල් එහෙම යන්න. ඉතින් අපි හිතුවා යාගේ උපන්දිනේ වෙනුවෙන් පින්කමක් කරන එක හොඳයි කියලා. මේ අපි කෑම හදන අතරතුර ඉතින් ඒවනම් ලොකුවට වීඩියෝ කරේ නැහැ. ඉතින් පේනවනේ සුදු පුතත් ඇවිල්ලා අපිට ලුණු සුද්ධ කරලා දෙනවා. ෂෝක් එකට ලුණු ටික නම් සුද්ධ කරනවා. ඉතින් එයාගේ දානි වැඩ කටයුතු වලට අපි යාවත් දේවල් වලට සහභාගී කරවගත්තා. මේ තියෙන්නේ සැප්තැම්බර් 3 වෙනිදා. ඉතින් අපි හාන්දුරුවත් ගෙදරට වැඩැම්මුවා. ඉතින් සුදු පුතාගේ ඔළුව තියාගෙනත් අපි කරඬුව ගේ ඇතුළට ටික දුරක් අරගෙන ගියා. ඊට පස්සේ ඉතින් අපේ මහත්තයා ගිහිල්ලා අපි ඒක තැම්පත් කරන්න හදපු ස්ථානෙන් තැම්පත් කරා. අපි හදාගත්තු කෑම මේ බුද්ධ පූජාවට ලෑස්ති කරන ගමන් තියෙන්නේ. මේ ඉන්න හැමෝම ඉතින් මට ගොඩාක් උදව් කරා දානේ වැඩ කටයුතු කරගන්න, කෑම හදලා දෙන්න, ඩෙසර්ට් හදන් ඉන්න. ඒ හැමෝටමත් ගොඩාක් පිං. අපි මේ වගේ රටක ඉද්දි දානයක් දෙද්දී පුංචි පිරිසක් තමයි ඉන්නේ. හැමෝම ඉතින් නිවාඩුත් නැහැ. ඉතින් ඒ වගේ තියෙද්දිත් ඒ හැමෝම ඇවිල්ලා අපිට උදව් කරා. ඉතින් ඇත්තටම මේ හැමෝටම ගොඩාක් පිං. පුංචි බබාලා අපි කරන දේවල් දිහා බලාගෙනම තමයි හැදෙන්නේ. පේනවනේ එයා තාත්තා වඳිනවා දැකලා එයාත් ඒ විදියටම තවත් වැඩියෙන් එයා බිම දිගා වෙලා වඳිනවා. ඉතින් එයා හරි ආසයි හවසට බුදුපහන එහෙම තියන්න. වහන්සේගේ අනන්ත වූ සමුදාය සිහිපත් කරගෙන බන්තේ යංජනං පරිකප්පිතං අනුකම්පං වත්තේ අන්නතු මුත්තමන් දිවාසේ තුනෝ. දැන් කේක් එහෙම ගෙනල්ලා දෙන්නේ නේද? දැන් අපි ඉස්සරෝම ඔයාට මේ ආශිර්වාද කරන්න අහන්න සාදු කියලා පූජා කරලා පිරිත් කියලා ඔයාගේ උපන්දිනේට මේ උපන්දිනේට තමයි අම්මයි තාත්තයි මේ බාප්පා ඊට පස්සේ පුංචි අම්මා ආච්චි අම්මා ඕම ඇවිල්ලා ඉන්නේ ඔයාගේ උපන්දිනේට සුවපතන්. සතුටුයි නේද? සතුටි කියන්නේ ඒක නෙමෙයි ඔයා ඉඳගෙන ඉන්නවා. සතුටි කාට කේක් කියන්නේ අන්නේ ආශිර්වාද. ඉන්නේ වාඩිනේ. සතුට ප්‍රකාශ කරනවා. අද විශේෂම ආරමුණ සුදුතාගේ උපන්දිනේ. ආයෙවෙනිදා උපන්දිනේ සමරමින් පුතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන නිරෝගී සම්පත් ලබාගෙන ඒවාගේ අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තමයි මේ කීවේ උපන්දිනේ. දෙවෙනි උපන්දිනේ සුබ ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරා. එහෙමනම් ඒක හොඳ දෙයක්. මොකද අපේ ජීවිතේ හැම දෙයක්ම කරන්නේ පළවෙනි කාරණාව තමයි මේ ජීවිතේ රැකගන්න. මේ ජීවිතේ රැකුණොත් තමයි අනිත් හැම දෙයක්ම අපිට උදා කරගන්න පුළුවන්.
ජීවිතේ ආරක්ෂා කරගන්න තමයි මේ අනිත් මේ හැම දෙයක්ම අපි ඒවල් දරවන්නේ ඊට පස්සේ රැකියාවක් සොරයක් අරගෙන ඒවා කරගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකත් පෙන්වන්න මේ දෙකම තියෙනවා. සමහර ළමයි මේ දෙක දාන්න සමහරට ලොකු වුණාට පස්සේ උපන්දිනේ සමරනවා අම්මා තාත්තා මතක් කරන්නේ. ඉතින් එහෙම උපන්දිනයක් වැඩක් නැහැ නේද? ඒගොල්ලෝ පාටි දානවා සමහරට අම්මා තාත්තා එනවටවත් කැමති නැහැ. එතකොට ලොකු වුණාට පස්සේ අම්මලා වයසට ගිහිලා යාළුවන්ට සමහර පෙන්නන්න කැමති නැහැ. එතකොට එයාලා පැත්තකටම දාලා අරගොල්ලෝ මේ පාටි දානවා. එතකොට අම්මා තාත්තට කොච්චර වේදනාවක් ඇතිද නේද? මම ගිහි කරපු ළමයා අන්තිමට මම එනකොට ලැජ්ජයි. බුද්ධ පූජාව තියලා ඉවරලා අපි හාමුදුරන්ට දානි බෙදන්න තමයි හදන්නේ. ඉතින් අසදු පුතත් ඒවට හරි කැමැත්තෙන් සහභාගී වෙනවා. ඉතින් අපිටත් හරිම සතුටුයි යාගේ පොඩි වයසට එයා මේ දේවල් වලට හරි කැමැතියි. ඉතින් ඒක පොඩි ළමෙක්ට උනත් හොඳ දෙයක්. ඊටත් වඩා යාට ගොඩක් පිං එයා දැන් දන්නේ නැතුව ඇති මේ දේවල් කරන්නේ මොකටද? මේකේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් එයාට ලොකු වෙද්දී ඉතින් ඒ ගැන අවබෝධයක් තියෙයි. එයා නොදැනුවත් හරි එයා ඉතින් පිං තමයි කරගන්නේ. හාමුදුරුවෝ දානි වළඳලා ඉවර වෙලා ඊට පස්සේ අපි පෑන් වඩන්න තමයි හදන්නේ. පූරා පරිපූර්ණන්ති සාගරං නේවනේ තෝදින්න පේතානං උපකප්පති යතති ආකාසත්‍රාච බුම්මත්තා දේවානාගා මහිද්దికා බුද්දස්ස තන්නං කරෝ මහාවීරෝ වේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ යතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමුකෝ මංගලෝ පුරිසාසම්ම ගුණේ සබ්බේති මේ සංඝ ගුණේ ආවජ්ජිතාවේ සාරියාතේ සුපාකාරන්තරේ සෝති ආමරත්තේ පරිත්‍රං. අන්තිමට ඉතින් අපි හැමෝම පිරිත් නූල් බැරගත්ත හාමුදුරන්ට කියලා. ඉතින් සුදු පුතා හරි කැමති පිරිත් නූල් බඳින්න. එයා ඉතින් හැමෝමත් එක්ක මේනවා පිරිත් නූල් බඳින්න හාමුදුරුවෝ ගාවට. දැන් හාමුදුරුවන්ට අටපිරිකර පූජා කරන්න යන්නේ සුදු පුතාගේ අතින්. ඉතින් එයා ගොඩාක් වාසනාවන්තයි. එයාගේ මේ පුංචි වයසට අවුරුදු 2ක් වෙද්දී එයාගේ අතින් අටපිරිකරක් පූජා කරන්න ලැබිච්ච එකට අපිටත් ලොකු පිනක් සුදු පුතාගේ උපන්දිනේට එයාගේ අතින් අටපිරිකරක් පූජා කරන්න ලැබුණ එකට. හාමුදුරුවෝ පිරිත් කියලා පිරිත් පෙන් ගෙදරට මෙස්සා. ඉතින් ඒකත් හොඳයි. අපි මේ ආපු ගෙදරට පළවෙනි පාරට තමයි හාමුදුරුවෝ කෙනෙක් ගෙදරට වඩම්මලා දානයක් දුන්නේ. වැඩ කටයුතු ඔක්කොම ටික ඉවරලා හාමුදුරුවෝ ආපහු පන්සලට වඩම්මන්න තමයි හදන්නේ. ඉතින් මේ පින්කම අවසානයේ මේක බලන ඔයාලටත් මේ පින අනුමෝදන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට පිනකට සහභාගී වෙන්න බැරි වුණත් අපි අත්යෝදු කරලා සාදු කිව්වත් මේ පින මේ විදිහටම ලැබෙනවා. ඉතින් අපිටත් හිතට හරිම සතුටුයි හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා දානයක් දෙන්න ලැබුණ එක. ඒක ඉතින් අපි කරේ අපේ සුදු පුතාගේ බර්ත්ඩේ එකයි අපේ මහත්තයාගේ බර්ත්ඩේ එකයි නංගිගේ බර්ත්ඩේ එකයි තිබ්බා. ඒ තුන් දෙනා වෙනුවෙන් තමයි අපි මේ පින්කම කරේ. ඔන්න අද තමයි අපේ පුංචි කුමාරයාගේ උපන්දිනේ. ඉතින් අපි එයත් එක්ක පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ. අද සුදු පුතාගේ බර්ත්ඩේ එක අපි යාවෙනියට එක්ක යනවා.
සුදු පුතාව අද සතුටු කරන්න. අපි ආවා මෙහි සෙල්ලම් කරන්න තැන් තියෙනවා. ඒකකට යාව සෙල්ලම් කරන්නයි අද යාට ඇති වෙන්න අයිස්ක්‍රීම් අරන් දෙන්න. එන්න චාන්දියා. යාර ඉතින් අද හරි හැපි. මේ දුවල යන්නේ. තාත්තා ගියා හිරියන් බලන්න. මේ තියෙන්නේ අපි ආයාව මේකකට එක්කගෙන. Zaid. Hi. සුදු පුතාට ඉතින් හරිම සතුටුයි. එයා ආසයි මේ වගේ දේවල් වලට ඉන්න. ඉතින් පොඩි ළමයි කොහොමත් කැමතිනේ මෙයාගේ සෙල්ලම් කරන ඒවාට. ඉතින් එයාට ඇති වෙනකම්ම අපි පැය ගාණක් එළිය සෙල්ලම් කර ඉතින් පස්සේ මම එළියට වෙලා එයාලා දිහා බලාගෙන හිටියා. ඒ දෙන්නට සෙල්ලම් කරන්න දීලා. ඉතින් එයාගේ පුංචි හිත ගොඩාක් සතුටින් පිරලා තියෙන්නේ. ඉතින් අපිටත් සතුටුයි එයාට ලස්සන මතකයන් ගොඩක් එයාගේ දෙවෙනි උපන්දිනේ දෙන්න පුළුවන් වුණ එක. පුතා අර පැන්ඩා බබා ඉන්නවා. පේනවනේ අන්තිමට තාත්තයි පුතයි දෙන්නම ඔන්න සෙල්ලම් කරනවා. තාත්තා උඩ පයින් විදිහට සුදු පුතා උඩ ගිහින් බිම වැටෙනවා. මුලදී යා ටිකක් බය වුණා. පස්සේ ඕකට එයා හරි කැමති වුණා. ඊට පස්සේ එයා තනියෙන් උඩ පැන හිටියා. शोइद बैठे ये क्या बैठे होते शोइद शोइद आ श्रीलंका लेने का जुट्टा අයියේ උඩ පයින්නවද? අයියෝ අපේ ජූජිනනික හයිද අද හැපි බර්ත්ඩේ එකට වගේ දැන් සෙල්ලම් කරලා දඟල ඉවරලා දැන් අපි යනවා. යා කැමති දැන් ඊළඟට බීම ඉල්ලනවා. බීම බීලා අපි යන අයිස්ක්‍රීම් කන්න. නේද? ආත්ති මෙයාව ගන්න හදන්නේ. ඔය කපටියානේ ඉංගල අයියා. ini saya try කරලා බලමු. දැන් හම්බෙයි වගේ. ඕ shit. ඔන්න තාත්තයි පුතයි නම් තෝමස්ගේ කෝච්චිය යන්න තමයි හදන්නේ. ඉතින් මේකේ අපිට වුණත් සෙල්ලම් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. සමහර ඒවා තියෙනවා බබාලට විතරක් තියෙන ඒවා. ඉතින් සමහර ඒවා තියෙනවා දෙමව්පියන්ටයි බබාලටයි දෙන්නටම විනෝද වෙන්න පුළුවන් ඒවා. මම කලින් ගිහිල්ලා තියෙනවා බබත් එක්ක මේ වගේ ට්‍රේන් එකක. ඉතින් ඔන්න අද අපේ මහත්තයායි බබාවයි දෙන්නම යවුවා ඉතින්. කොහොමද පුතා? හායි කියන්නේ. එකෙන් ඉල්ලක් උත්තරා. අපි ඒ ටික සෙල්ලම් කරලා ඉවරලා ගියා. බබාට පොරොන්දුරානේ අපි අයිස්ක්‍රීම් අරන් දෙනවා කියලා. ඉතින් අයිස්ක්‍රීම් ගන්න. ඉතින් මේ අපි හිටපු එකේ අයිස්ක්‍රීම් තිබ්බේ නැහැ. මේ තියෙනවා BR කියලා ෂොප් එකක්. ඒකේ අයිස්ක්‍රීම් හරිම රසයි. අපි හිතුවා යාට ඒකෙන් අරන් දෙනවයි කියලා. ඉතින් අපි වෙන තැනකට යනවා.
ඉතින් අපි මේ කාර් පාකින් එකට එත්තේ මේ කාලේ හනබි තිබ්බනේ. ඔන්න ඉතින් හනබි උත්සවයක් තියෙනවා ඈත පේනවා. ඉතින් වේලාසනව මේ මල් වෙඩි ගහනවා. තව කලුවර වැටෙන්නත් කලින්. සුදු පුතා හඳවමයි. මේ පැත්තේ බීම එකක් බිබී මේ නාමය හනබි බලනවා. වව් නේ. Itu show itu? අපි ආවා අතනින් වෙන තැනකට ඒකේ ආරදී අයිස්ක්‍රීම් එකට වෙයිලා තියෙනවා. හරිද? ඒකේ අයිස්ක්‍රීම් තිබ්බේ නැහැ. ඉතින් අපි අද සුදු පුතාව BR එකට එකන් ආවා. යාට එක එක ෆ්ලේවර්ස් අරන් දෙනවා කියලා හිතාගෙන. අපි ගිහින් බලමු. හරි ආසාවෙන් යනවා යා. බබල් ටී තියෙනවා. ඉතිගෝ අපි යමු ගිහිල්ලා අයිස්ක්‍රීම් කන්න. එයාට හරි හැපි අයිස්ක්‍රීම් ගන්නවා කියලා දඟලනවා. මේ අයිස්ක්‍රීම් රසයි. අපිට දෙන අයිස්ක්‍රීම් එකේ කාලා බලන්නත් පුළුවන්. සුදු පුරා ටෙස්ටිං කරනවා. ඒකට කැමති. රයිසුචි. අපිටවත් ලාවන්න දුන්නේ නැහැ. ඔස්සලා පුතස් දුකා. හයිද? හයි. එනවා හයිද? ඔයිෂිද? මෙන්න මේ කොල්ලා මම ඔයාලට පෙන්නන්න තියෙන අයිස්ක්‍රීම් ළමයි. මේ තියෙන එක ෆ්ලේවර්ස් ටිකක්. මේ තියෙන්නේ තව ෆ්ලේවර්ස් ටිකක්. මේකේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ගොඩාක් තියෙනවා. සුදුදා යත්තා. ඉඳගෙන කවුන් අතර ඉඳගන්න. මෙතන ඉඳගන්න. අපේ බබාට හරි සතුටුයි. එයා ඉතින් ගොඩක් ආසාවෙන් අයිස්ක්‍රීම් එක කෑවා. ඉතින් ෆ්ලේවර්ස් දෙකකින් අපි යාට අරන් දුන්නා. ලොකු අයිස්ක්‍රීම් එකක් නේ යාට කා ගන්නත් බෑ. ඉතින් එයාට ඇති වෙනකන් එයා කෑවා හරි ආසාවෙන්. මේ සුදුදා are you happy? බලන්නකො ළමයි මෙයා ඊයේ රෑ වැටුණානේ බර්ත්ඩේ එක ලබලා හරියටම පැයකමාරක් වගේ යද්දි. කො පුතේ වෙන්නන? සුදු පුතා වැටුණානේ ඇහැ ගා ඌව වෙලානේ. මීට වැඩිය මේලා තිබ්බේ අපි අයිස් කඩ තියලා තැව්වා දැන් අඩු වෙලා. හරියටම අඩු නොවුනොත් ඉතින් බෙහෙත් ගන්න යන්න වෙනවා. මේ අයිස්ක්‍රීම් එක ඔයිෂිද? ඔයිෂි. හයි ගාඩන් අයිටි පප්පයි අපි ගත්තා මැක් එකෙන් බන් කන්න. කිරි කෝඩු හිතට අලනු බෙදාසයවුණා මගේ කෝල කමට ලොල හැඟුමන් උබට බේවුණා සබදේ සුවඳේ කුළුදුල්ලාදරේ. අපි කාලිවරලා ඉතින් මේ shopping mall එකේ ටිකක් ඇවිද්දා. ඒ ඇවිදිද්දි ඉතින් මෙතන තියෙනවා පොඩි අයට සෙල්ලම් කරන්න තැනක්. ඉතින් අපේ බබා හරි ආසාවෙන් තමයි එතනට ගියේ. අපි ඉතින් එයාගේ දවසනේ ඉතින් එයාට ඇති තරම් සෙල්ලම් කරන්න දීලා හිටියා. මෙහෙනම් ගොඩක් තැන්වල මේ වගේ දේවල් තියෙනවා පුංචි අයට සෙල්ලම් කරන්න. ගොඩක් ඉතින් ඔය අම්මලා shopping කරනවා වෙලාවට තාත්තලා බබාලා මෙතන තියන් බලා ගන්නවා. නැත්නම් ඉතින් shopping කරලා ඉවරනට පස්සේ බබා මෙතනට එක්කන් එනවා සෙල්ලම් කරන්න. ඉතින් පේනවානේ ගොඩක් පුංචි අය ඇවිල්ලා ඉතින් අපේ එක්කෙනාද කොහෙද මෙතන ඉන්න පොඩිම එක්කෙනා. එයාට ඉතින් අනිත් අයගේ ස්පීඩ් එකකින් දුවන්න කරන්න අමාරුයි. මෙයා ඉතින් හරි සතුටෙන් එහෙට මෙහෙට දුවනවා. ෂෝයි කියලා ඇවිල්ලා යනවා. අපි දැන් සෙල්ලම් කරලා ඉවරයි සුදු පුතා. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. Let's go. හිමි බලන්න අරකට යයිකොට බලන්න. ස්කෙලට් එක තියෙන ඉන්න සුදු පුතා දැන් ඉක්මනට ඒකට පයින්නවා. ඔන්න ඉතින් vlog එකේ අවසානයටත් ඇවිල්ලා අපේ බබාගේ දෙවනි උපන්දිනය මේ විදියට තමයි ඉතින් ගත වුනේ. එයා ගොඩාක් සතුටු වුණා කියලා හිතෙනවා. එයා හිතමු නැති දේවල් අපි අරන් දුන්නා.
එයාගේ ඊළඟ බර්ත්ඩේ ෂූට් දෙකත් මම ලස්සන vlog එකකින් අරගෙන එන්නම්. එතකොට මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි අදට මේ vlog එකෙන් ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.